බෝධිසත්වයන්ට කවුද හිටියේ සහකාරියට? යශෝදරා උත්තමාවිය. ගෙදර ඉන්නකොට තමයි වැඩිපුරම ඔළුව ගිනිගන්නේ. කියමු බලන්න මේ අම්මලාට තාත්තලාට සනසීමක් තියෙන්නේ පාර පැත්තට ආපුවාමද ගෙදර ඉන්නකොටද? ඇති වෙන්න තරමක් ක්‍රෝධය ඇවිස්සෙන්නේ ගෙදර ඉන්නකොට නෙමෙයිද? ජීවිතයෙන් නිමෙන්න ඕන තැන මිනිස්සු ගිනි ගන්නවා. මිනිස්සු සිල් ගන්න ඕනේ පන්සලේද ගෙදරද? මේ පන්සලේ තමයි සිල් ගන්න. ඇත්තටම මිනිස්සු සිල් ගන්න ඕන කොහෙද? මිනිස්සු ගෙදර සීල සම්පන්න වෙන්න ඕන. දැන් මේක කිව්වා කියලා හෙට ඉඳන් සුදු ඇඳගෙන ලෑස්ති වෙන්න එපා සේරම ගෙවල් වල. සමහරු ඉන්නවා අටසිල් දස්සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. හොඳලා හිතන් ඉඳලා ඇඳගෙන ඇවිල්ලා ඉඳගත්තාම දැන් සිල් කියලා. එහෙම නෙමෙයි. කය වචනේ සංවර කරගන්න ඕන කොතනද? පින්වත්නි ගෙදර. ඔය තියෙන සංවරකම ගෙදර තියනවද? මෙලහට කුණු හරප කීයක් කියලාද? සමහර විට මේ පැතිවල කියන්නේත් නැතුව ඇති. මෙලහට කී පාරක් දරුවන්ට බැනලද? මෙලහට කී පාරක් හිත කෝපාවිෂ්ඨ වෙලාද? මතක තියාගන්න. කියමු බලන්න සිල් ගන්න ඕන කොහෙද? පින්නතුනේ අටසිල් සමාදන් වෙන එක දසසිල් සමාදන් වෙන එක පන්සලේදී කරන්න. කය වචනය සංවර කරගන්න එක සීලේ පිහිටන එක. මම මේ කියන්නේ ගෙදර ඉන්නකොට චිත්‍රපටි බලන්න නැතුව සින්දු කියන්න නැතුව චේන් මුදු මාල්ල දාන්න නැතුව රැට කන්න නැතුව ඉන්න එපා. ඒවා කරන්න. අර පන්සලේ සිල් අරගෙන නිකන් ගෙදර ගිහිල්ලා කුණු හරප කී කියා ගෑනු දරුවොත් එක්ක අඬ දබර වෙන්න එපා. පන්සලේදී තියෙන හැදියාව කොහෙදද තියෙන්න ඕන? මේක කියනකොට අපේ තාත්තලා hina වෙනවත් ඇති සමහර විට. ඒ ඉතින් පන්සලේ තියෙන නිමිච්චකම පන්සලේ තියෙන මේ පැතිවල ගෙවල් වල එකට එක කියනවද නැතුව ඇති මම හිතන්නේ. එකක් කිව්වොත් ආය කවදාවත් එකක් කියලා පහදන්න බෑනේ අපේ ගෙවල් වල.